ගයිස් අද මම ගෝවා වලින් සීනි සම්බල් එකක් හදන්නයි යන්නේ. ගෝවා වලින් මෙච්චර රසට සම්බල් එකක් හදන්න පුළුවන් කියලා උඹලා ජීවිතේටවත් හිතලා නැතුව ඇති. ඉස්සල්ලාම අපි හොඳට ගෝවා ටිකක් අරගෙන ඕක ලාවට ලියා ගන්න ඕනේ. හොඳේ උඹලා හොඳට පොඩියට ලියාගෙන ඉන්න නැත්තම් මේ රෙසිපි එක රසට එන්නේ නැහැ. උඹලට ඇත්තමයි කියන්නේ මේක මාර රසයි. අපි මේකට ලුණු කුඩු, කහ කුඩු, කෑලි මිරිස් කුඩු, සීනි වගේම ගම්බිරිස් හොඳට දාලා ඕක හොඳට අනාගෙන ඉන්න. හරිද? ඇත්තටම මේක සීනි සම්බල් වගේම රසයි පාම්බත් මැරිය හැකි. හොඳේ අපි ගෝවා ටික හොඳට ඔන්න ඔය ගානට අනාගෙන රත්තුණු තෙල් ටිකට සුදු ලූණු රම්පේ කරපිංච ටිකක් දාලා ඔය ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි ඔකට කපාගත්ත ලූණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම තලාගත්ත එනසාල් කුණු ටිකකුත් ඔකට එකතු කරලා ඔක හොඳට ගෝල්ඩන් කලර් එකක් එනකන් හොඳට ෆ්‍රයි කරගනින්න. හරිද? ගෝවා කියන කෑම ලෝකේ ඕනම රටක තියෙන කෑමක්. ඉතින් මේක අනිවාර්යෙන් ඔබලා try කරලා බලහල්ලා මේක ඒ තරමටම රසයි. ඔන්න ඒ ගානට කලේකාවට පස්සේ අපි අර අනාගත්ත ගෝවා ටික දාලා ඔක හොඳට mix කරගන්න ඕනි තෙලේ. ඔය mix කරගන්නවත් එක්කම අපි ඔකට කොච්චි ටිකකුයි අමුවිරිස් ටිකකුයි එකතු කරන්න. උඹලා කැමති නම් කොච්චි එකතු කරගන්න පුළුවන්. ඒ වුණාට මේකට කොච්චි ටිකක් දැම්ම කියන්නේ මාරම ෆ්ලේවර් එකක් එනවා. හොඳේ. දැන් ඉතින් ටිකක් අඩු ගින්දරේ ඕක හොඳට ගෝවා ටික බැද ගන්න ඕනේ. දුමුරු පාට වගේ කලර් එකක් එනකන්. ඊට පස්සේ අපි අවශ්‍ය ගානට ගම්බිරිසුයි සීනි දාලා ආයෙක mix කරගන්න ඕනේ. ඕකේ ගානට සීනි ටික කැරබන් වුණාට පස්සේ ගයිස් ඕක සීනි සම්බෝලටත් වඩා රසයි. අවංකවම කියන්නේ උඹලා මේක අනිවාර්යෙන් හදාගෙන කාහල්ලා. අපේ ගෙදර ඉතින් පාන් කන්න මේක තමයි හදන්නේ. ඉතින් ආයේ ගෑවිච්ච තැන කන්න පුළුවන්. හොඳේ. අනිවාර්යෙන් මේක හදාහල්ලා. හොඳේ. එහෙනම් හදාගෙන කාහල්ලා මයි යනවා.